සතවාගේ දිලෙන්නේ මනාලිය සතවාගේ හිතා ගන්න බැරි වුණා. මං යාට ගොඩක් ආදරෙයි. අවුරුදු 3මාරක් ලස්සනට ආදරය කරනවා. පසින්දු ඔය අයගේ දැකපු වගේ හදවතටම දැනුණු ලස්සනම ගතගුණේ මොකද්ද පසින්දු? හරි අහිංසකයි. අහිංසකයි නේද? ඒ අහිංසක මනාලගෙන් මම අහනවා අවුරුදු 3ක් තිස්සේ ඔයාලා දෙන්න පණ වගේම ආදරය කරනවා. ඔය පසින්දුක දැකපු ලස්සනම ආදරණීයම ගතගුණේ මොකද්ද නේත්‍රා? එයා මාව ගොඩක් පරිස්සම් කරනවා. කියන්නේ මට කාගේ නමකුත් අහන්න දෙන්නේ නැහැ. මම බලා ගන්නවා. මට ආදරේ ආයිති. හැමදේම කියන්නේ මම මට හරි ආදරේ. හැමදේම කියන්නේ ආදරේට. එහෙම කියලා තමයි ඉතින්. ඒක හරි ආදරණීය ආදර කතාවක්. දැන් මුලින්ම මේ ආදරේ කියලා කිව්වේ සාමාන්‍ය ගෑනුවෙකුට ආදරය කියලා කිව්වහම මේ අපිට විවිධාකාරයේ උත්තර හම්බ වෙනවනේ. මට නම් ගොඩක් උත්තර හම්බ වෙලා තියෙනවා. පස්සේ බලමු යාළුවෝ වගේම නැත්තම් මූණටම බැහැ කියපු අවස්ථා තියෙනවා. මොන වගේ උත්තරයක්ද ඔයාලට හම්බුනේ? කැමැත්තක් පොඩි එකක් පෙන්නවා. ටික දවසක් ගිහින් කැමති කිව්වා. මරුවනේ. එහෙම එකපාර කැමති කියන්න බෑ නේද? කොච්චර කැපෙනවද, කොච්චර ආදරය කරනවද, කොච්චර දේවල් බලන්න තියෙනවද නේද? අල්ලගන්නකෝ යාගේ අත් දෙකෙන් හරිය ආදරෙන් මේ අතනොත් අල්ලගන්නකෝ. මං හිතන්නේ ආදර වෙනුවෙන් සෑහෙන කට්ටක් කන්න ඇති දෙන්නත් එක්කම අද ජීවිතයේ මේ දවස්වල එනකම් මං හිතන්නේ කාලයක් තිස්සේ පස්සේ විදේශගත වෙලා හිටියේ. දෙන්නම සති දෙකයි. පළවෙනි පාරට දැකලා තාම සති දෙකයි. මරුවනේ. රයිට්. ඔයාලා දෙනගේ ලස්සන ආදර කතාවනේ මම ගයනවා මේ ආදරණීය ගීතය. එයාගේ ඇස් දෙක දිහා බලලා මේ ප්‍රාර්ථනාව කරන්න. ඒක අනිවාර්යයෙන්ම ඉතු වෙනවා. මේක හරිය ලස්සන ආදර කතාවක්. අවුරුදු 3මාරක් තිස්සේම ආදරය වෙනුවෙන් අද මේ දවස් දිනන කල්ම ඔයාලා දෙන සෑහෙන කැපකිරීම කරන්න ඇති සෑහෙන කට්ටක් ලස්සනම දවස. මල් හිනාවන් මේ නෙත් කතාවන් ඔබේ වේවා මේ